කරත්තේ හැමදාම දුවනවා පුතේ. කරත්තේ ඉස්සරහින් යන ගුණ වවුනේද? ගුණ හැමදාම පරාදි. නුඹලා හරියට මේ සත්‍යම දැන. ගොන්නු බරාදිනා වගේ සමාජයේ දුක ආදී. දාම් පාසල් පුතේ අපිට දුන්නේ ඔන්න ඔය පාඩ. තරඟ කරපාල. පළවෙනි අවයක්. බලා ලෝකේ ජය ගන්නවා. ඒ කියන්නේ තරඟ කරලා ජය ගන්න. රෙද්ද තමයි. තරඟයක් නැති දාම් පාසලක් ලංකාවේ තියෙනවා ඒක අගය කරන්නේ. තරඟයක් නැති දාම් පාසල ලංකාවේ හැදුවා ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා. කවුද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. උන්වහන්සේවත් ගණන් ගත්තේ නැහැ. කවුද? සෝමහාමුදුරුවෝ කියනම නෙමෙයි එතන කියවේ. දන්නේ නැති කමක් තියෙනවා කියන්නේ. හොඳට බලන්න ඩංකන්ත ආනන්දහාමුදුරුවෝ මොකද කියන්නේ? නෑ. සෝමස්වාමීන් වහන්සේ එහෙම කිව්වද කියන එක සෝමස්වාමීන් වහන්සේ එහෙම කිව්වා නම් ඒකට අපි සාදු කියන්නේ නැති සමහර විට. අපි අපිට ප්‍රසිද්ධියේ සමහරට සෝමහාමුදුරුවෝ ඒ වගේ අදහස් දක්වලා තියෙනවා. නේ? එහෙමයි. අපි අපිට මේ කියන්න ඕනේ ඩංකන්ත ආනන්දහාමුදුරුවෝනේ. මතකද දහම් පාසලක් කරා. කවුරු හරි ඒක දන්නවද? මෙතන ඉන්න කවුරු හරි ඒක දන්නවද? ඩංකන්ත ආනන්දහාමුදුරුවෝ දහම් පාසලක් කරා ඔය තරඟ විභාග නැති එක. එහෙම දෙයක් අහලා තියෙනවද? පොඩි මතක. තියෙනවනේ. මතකයක් තියෙනවනේ. මේ මෙහෙණින්වහන්සේලා ඉන්නව නේද ඩංකන්ත ආනන්දහාමුදුරුවන්ගේ අනුගාමික විදිහට. අය එහෙම දන්නේ නැද්ද? අය මෙහෙණින්වහන්සේලා කතා කරන්නේ. මෙහෙණින්වහන්සේ මං හිතන්නේ උන්වහන්සේ කියලා. අවුල. තේරිකා මෙහෙණින්වහන්සේ. නෑ මෙහෙණින්වහන්සේලා ඉන්නවා තාම. මේ අත්දැකීම තියෙන මෙහෙණින්වහන්සේලා ඉන්නවා මේ Zoom එකේ ඉන්නවා. එහෙම නේද? ඒ ගැන දන්නේ නැති අය සමහරවිට. ඩංකන්ත ආනන්දහාමුදුරුවෝ ආර්යයන්වහන්සේ ඉන්න තැනක මේ කතාව කිව්වා. මේ දහම් පාසල තරගයක් කියලා වැඩක් නෑ. දවසක් ඩංකන්ත ආනන්දහාමුදුරුවෝ ආර්යයන්වහන්සේ පොඩයක් යටින් වඩම්මයි. මේ වගේ වහින ඒක රස්සයි කියන්නත් බෑ. මේ වෙලාවේ ඒ දහම් පාසලේ 1500කට වැඩි පිරිසක් හිටියා. මේ වෙලාවේ උන්වහන්සේ කියනවා ආර්යයන්වහන්සේ මේ දහම් පාසල් තරග නැත්තම් කොච්චර වැඩයි. මම නම් දහම් පාසල් කරනවා හැබැයි තරග නම් කියන්නේ. ඒක හොයලා බලන්න පුළුවන් නේද? ඩංකන්ත ආනන්දහාමුදුරුවෝ ආර්යයන්වහන්සේ කියපු දේ කිව්වා අච්චරයි. ඒක හොයලා බලන්න පුළුවන් හරියට. කොච්චරම් සුන්දර කතාවක්ද බෞද්ධයෙක් වෙන එක දරගන්න එක මුළු ලෝකෙම දැනගත්තොත් හරි සුන්දරයිනේ. එදාට මේ ධර්මයේ පිපිදෙනවානේ. මේ ගුබ්බෑමක් කරලා තියෙන මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ පිපිදෙනවානේ. මේක පිපිදෙන්න ඕනේ. හැම කෙනෙක්ම ඇස් අරින්න කාලය ලැබෙලා තියෙනවා. හැම කෙනෙක්ම දැස් අරින්න ඕනේ. හැම හාමුදුරුවෝක්ම දැස් අරින්න ඕනේ. හැම මිනිසෙක්ම දැස් අරින්න ඕනේ. දැස් අරින්නට කාලය නිවන් දකින්න. සිතින් මිදෙන දුකින් මිදෙන නිවන් ඒ නිසා කාලේ වැලිතලාවට සඟව ගිය ඒ සත්‍ය ධර්ම නැවතවද වෙන්නේ. ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදෙන. ආරණ්‍යවාසීගේ මුයින් දහස් වාරයක් වෙන කියවිලා. අන්ධකාරي පසාරු කරගෙන අරුණා ලෝකයේ වැටෙන්නාසේ ප්‍රඥා ලෝකයේ හිරු කියලා මේ තරණ තලයට පසුත.
අන්ධකාරයේ දුක් විඳපු ඒ අවිද්‍යා ඝන අඳුරේ දුක් විඳපු අහිංසක මිනිස්සයෝ සනසුම් සුසුමි සනසන. ඔබත් නගින්න කඳු මුදුනකට. හවස් වරුවේ